අයිබෝන් සමටම මේ වීඩියෝ එක දිහා පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩ්ඩක් විපරමෙන් බලන්න. මේ සල්ලි තිබ්බට මේ මොලේ දෙන්න බෑ කියන්නේ මෙන්න මේවට තමයි. මේ වීඩියෝ එක හොඳින්ම බලන්න. ඒක ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි වෙයි. ඉතින් මේ ලංකාව තුල සහ මේ ආවට පවතින මේ ඊ타ත්ම මේ අඩු පීඩන මේ වර්ෂාපතනයත් එක්ක මේ මුළු රටේ හැමතැනම ගම් වතුර තත්ත්වයක් තිබියදී මේ වගේ මේ ලක්සිරි වාහනවල යන අය හිතාගෙන ඉන්නවා ඇති මේ සල්ලි තිබ්බහම සබාදාමත් එක්ක ගේමක් ඉල්ල ගන්න පුළුවන් කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එක දැක්කාම මේකට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද මේ කරපු ගොන් වැඩේ. අර වාහනයක් ඕවර්ටේක් කරගෙන ගිහිල්ලා අර හෙන ගහගෙන යන වතුර මැද්දෙන් වාහනේ දාන්න යනවා. දාන්න ගිහලා මොකද වෙන්නේ? අතන හිර වෙනවා. හිර වෙලා ටිකෙන් ටික අර මහා ජල කඳක් මැද්දට ගහගෙන යනවා. ඉතින් එතන ඇත්තටම ඒක පේන්නේ නැහැ ජීවිතයක් බේරුණාද නැද්ද කියන එක. ඉතින් මේ වගේ මැටි මෝල් හරක් වැඩ කරන්න එපා. තමන්ගේ වාහන තියෙනවා නම් වාහනේ මේ දවස්වල පොඩ්ඩක් මේ තත්ත්වේ පහව යනකම් හැමෝම පරිස්සමින් ඉන්න. මොකද මේක ඉච්චර හොඳ කාල පරිච්ඡේදයක් නෙමෙයි මේ රටටම. ඉතින් ඒක නිසා මේ ව්‍යසනයක් තිබිද්දි ව්‍යසනේ ඒක නිකන් ඉල්ලගෙන පරිප්පු කරන්න නැතුව පැත්තකට වෙලා ඉන්න උදව් කරන්න පුළුවන් කට්ටියට උදව් කරන්න කියලා තමයි ගෞරවණීය ඉල්ලීමක් කරන්නේ ඕගොල්ලෝ සැමගෙම. මේ වගේ මැටි වැඩ නොකර සල්ලි තිබ්බට මොලේ දෙන්න බෑ කියන්න හොඳ උදාහරණ වීඩියෝ එකක් ඔන්න බලන්න.